අපි වගකීම බාර ගන්න ඕනේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ මෙහෙම ප්‍රතිඵලයක් ලංකාව තුල තියෙන එක ගැන. මුලින් පටන් ගන්නකොට තියෙන සුන්දරත්වය ක්ලාස් එක අවසන් වෙනකොට නෑනේ. ඒකත් එක්ක ජනප්‍රිය පන්ති වලට ගිහිල්ලා අවසානයේදී ඒ දරුවෝ නැවතිලා තියෙන්නේ අපේ පන්ති වලින්. ඇත්තටම අපි ළඟට එනකොට දරුවන්ට පේපර් එකක් ලියා ගන්න බෑ, රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න බෑ, MCQ එකට උත්තරයක් හොයා ගන්න බෑ. ඉතින් ඒ මට්ටමේදී තමයි අපේ දරුවෝ මුණ ගැහෙන්නේ. නිසා ඕනම පුජ්‍යලයකට පන්තියක් කරන්න පුළුවන්, විෂයක් උගන්වන්න පුළුවන් වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒක තුල දරුවා දන්නේ නැහැ මොන ගුරුවරයාගේද සුසුකම් තියෙන්නේ, මොන ගුරුවරයාගේද ප්‍රතිඵල තියෙන්නේ. ඒක ඇත්තටම දරුවා රැවටෙනවා මුලින්. විෂය අදහනවා වෙනුවට ගුරුවරයෙක් අදහන ලෙවල් එකට ගිහිලා තියෙන්නේ. රඟපාන දේවල් වලට, එහෙම නැත්නම් ප්‍රතිරූප නිර්මාණය කරන දේවල් වලට රැවටෙන්න එපා. ඒ තුල අන්තර්ගතය බලන්න, විෂය අන්තර්ගතය පමණක් හඹාගෙන යන්න. ඒක තුල 17000 කියන්නේ 56000ක් විතර එක්සෑම් ලිව්වම 17000ක් ෆේල් වෙනවා. ඒ කියන්නේ ජීව විද්‍යාව සෑම ළමයි ආසන්න වශයෙන් ළමයි 3 දෙනෙක් ඒ ලෙවල් කරනකොට එක්කෙනෙක් ජීව විද්‍යාව ෆේල් වෙලා. ප්‍රතිඵල කඩා වැටීමට වග කියන්න ඕනේ මේ නගරේ ඉන්න ප්‍රධානම ගුරුවරු. AB සාමාර්ථ ටික ඔක්කොම රිසල්ට් ෂීට් එකක් ගහලා බෙදනවා. නමුත් ඒ ගුරුවරයාගෙන් වෙන්න පුළුවන් F සාමාර්ථ ප්‍රමාණය අසමත් ළමයි සංඛ්‍යාවත් වැඩිම වෙන්නේ. නගරයක තියෙන ඒ අවුරුද්දේ තියෙන ඒ සාමාර්ථ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රිසල්ට් ෂීට් වල තියෙනවා. අර ඩිජිටල් ප්‍රතිරූප වලට රැවටෙන්නේ නැතුව සැබෑ ගුරුවරයා සහ සැබෑ ඉගැන්වීම් රටාව තෝරගන්න. මේක ජීවිතේ කිසිම දෙයක් කටපාඩම් කරන්නේ නැහැ. බොහොම තර්කානුකූලව, නිර්වුල්ව, පැහැදිලිව ඉගෙනගෙන මතක තබා ගැනීමක් තමයි තියෙන්නේ. ජාතික තලයේ අත්දැකීමක් තමයි දරුවෙක්ට දෙන්න යන්නේ. අපි ආරම්භ කරනවා 20/27 රිවිෂන් ක්ලාස් එක. අගෝස්තු නිවාඩු පාසල් නිවාඩු දුන්නාට පස්සේ පළමු සතියේ සිට සඳුදා උදේ 8 සිට හවස 5 දක්වා අපි රිවිෂන් එක පටන් ගන්නවා. නැවුම් අත්දැකීමක් වෙයි, වෙනස් විදිහ අත්දැකීමක් වෙයි. දවසකට ලොකු වැඩ කොටසක් කරෙයි. පාස් පේපර් ටික කරනවා. හරි මොඩල් පේපර්ස් ටික කරනවා. ඒවත් එක්ක විෂය අමාරු නැහැ. මහියංගනේ පැතුම් ආයතනයේ තියෙන්නේ ආයතනය සුවිශේෂයි. මගේ ක්ලාස් ආපු දරුවෙක්ගේම ආයතනයක් තමයි. ඔහු මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට. උදේ 8 ඉඳලා හවස 5 වෙනකොට ඔයාලට වෙනසක් දැනෙයි. ඔයාලට විෂය පුළුවන් වෙනවා කියලා හැඟීමක් දැනෙනවා නම් ක්ලාස් එකට එන්න. කොළඹ නුවර මහියංගනේ කියලා ඉවරලා ළමයිගේ වෙනසක් නැහැ. ළමයි බොහොම දක්ෂයෝ ඉන්නේ. මගෙත් ඉන්නවා ගොඩක් ඔන්ලයින් වලට සම්බන්ධ වෙච්ච දරුවෝ මහියංගනේ සහ ඒ අවට ප්‍රදේශවල. ඒ දරුවන්ට ෆිසිකල් පන්ති එන්න පුළුවන් වටපිටාවක් ගොඩනගන එක තමයි මේ අලුත් වැඩෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම රිසල්ට් එකක් හදන්න පුළුවන් හොඳ ෆිසිකල් පන්තියක්, ගුණාත්මක ෆිසිකල් පන්තියක් නොමැති වීම නිසා ළමයි ගොඩක් ඔන්ලයින් වලට නැඹුරු වෙලා තිනවා. අද වෙනකොට මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන ජනප්‍රිය පාසල් වල දරුවෝ වැඩිපුර සහභාගී වෙන අපේ පන්ති වලට. ඒ වගේම ප්‍රතිඵලත් එයාලා අරන් දීලා තිනවා. පසුගිය වසර කිහිපය තුලත් විද්‍යාවිදි විශේෂ උපාධියක්, ඒ වගේම මාස්ටර් එකක් කරලා තිනවා, පශ්චාත් උපාධියක් කරලා තිනවා. ඉතින් මගේ අධ්‍යාපන සුසුකම් ගත්තොත් ඒ විදිහයි මම හිතනවා ඉදිරියේදී ලොකු පෙරලියක් වෙයි කියලා ජීව විද්‍යාව විෂය තුල. කවුද මේ බුද්ධික රවීන්ද්‍ර කියන්නේ? බුද්ධික රවීන්ද්‍ර කියන්නේ ඇත්තටම ටියුෂන් ගුරුවරයෙක්. ඒ වගේම මම රජයේ පාසල් ගුරුවරයෙක්. දැනට වසර ගණනාවක් උසස් පෙළ ජීව විද්‍යා විෂය දරුවන්ට කියලා දෙන, දරුවන්ට නීරස වෙච්ච ජීව විද්‍යා විෂය රසවත් විදිහට කියලා දෙන ගුරුවරයෙක් කෙටියෙන්ම කිව්වොත් එහෙම. මොකද්ද මේ මහියංගනයට අලුතෙන්ම කරන්න හදන පෙරලිය? මහියංගනයට ඇත්තටම මේ මහියංගනේ දරුවන්ට මට පොඩි සම්බන්ධයකුත් තියෙනවා. මහියනේ ඉස්සර මම ක්ලාස් කරපු නගරයක්. ඒ වගේම මහියංගනේ දරුවන්ට ජාතික තලයේ පන්තියක ෆිසිකල් පන්තියක අත්දැකීමක් දෙන්න තමයි මූලිකවම මේ මගේ අදහස තියෙන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට දරුවන්ට මගෙත් ඉන්නවා ගොඩක් ඔන්ලයින් වලට සම්බන්ධ වෙච්ච දරුවෝ මහියංගනේ සහ ඒ අවට ප්‍රදේශවල. ඒ දරුවන්ට ෆිසිකල් පන්ති එන්න පුළුවන් වටපිටාවක් ගොඩනගන එක තමයි මේ අලුත් වැඩෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශවල ඉන්නවා බොහොම දක්ෂ දරුවෝ ඉන්නවා. එයාලා මට මුණ ගැහිලා තියෙනවා ඔන්ලයින් පන්ති වලත් එහෙමයි. ඉතින් ඒ දරුවන්ට ෆිසිකලි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් ජීව විද්‍යා විෂය ඉහළ සාමාර්ථයකට යන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේකෙදි හදන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මේ හොඳ පිළිවෙලට වැඩ ටිකක් යන, ඒ වගේම රිසල්ට් එකක් හදන්න පුළුවන් හොඳ ෆිසිකල් පන්තියක්, ගුණාත්මක ෆිසිකල් පන්තියක් නොමැති වීම නිසා ළමයි ගොඩක් ඔන්ලයින් වලට නැඹුරු වෙලා තිනවා. එතනදී ගොඩක් වෙලාවට ඔන්ලයින් පන්තියකදී ගුරුවරයෙක්ගේ ප්‍රසිද්ධියට යනවා මිසක් ඒකෙදිත් ළමයින්ට සාර්ථක වෙන්න නොහැකියාවක් තියෙනවා සමහර අවස්ථාවලදී. ඒ නිසා ඒ හිඩස පුරවන්නත් අවශ්‍යතාවය තියෙනවා. හොඳ ෆිසිකල් පන්තියකට ගුරුවරයාත් එක්ක ඉගෙන ගන්න පුළුවන් හොඳ ෆිසිකල් පන්තියක් නිර්මාණය කරන එකත් මේකේ එක අරමුණක් වෙනවා. ඒ වගේම ඔබ මේ වන විට මහනුවර ප්‍රදේශයේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීව විද්‍යා පන්ති අයිතිකරු.
ඔව් මහනුවර ප්‍රදේශයේ දැනට අවුරුදු කිහිපයකට කලින් තමයි පන්ති පටන් ගන්නෙ. අද වෙනකොට මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන ජනප්‍රිය පාසල්වල දරුවෝ වැඩිපුර සහභාගී වෙන අපේ පන්ති වලට. ඒ වගේම ප්‍රතිඵලත් එයාලා අරන් දීලා තිනවා පසුගිය වසර කිහිපය තුලත්. ඒ නිසා අපි ඇත්තටම මේ කතාවට එහා ගියපු වැඩ කරන ළමයෙක්ට ප්‍රතිඵල හදන බොහොම ප්‍රායෝගික රිසල්ට් එකක් හඹා යන පන්තියක් තමයි අපි මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන යන්නේ. ඉතින් සුධර්මාරාමයටත් ලොකු ළමයි පිරිසක් අද වෙනකොට සහභාගී වෙනවා. ඒ නිසා මහනුවර ප්‍රදේශයේ මම හිතනවා ඉදිරියේදී ලොකු පෙරලියක් වෙයි කියලා ජීව විද්‍යාව විෂය තුල. මේ වගේ ජාතික තලයේ ජීව විද්‍යා පන්තියක් කරන්න ඔබට තියෙන සුදුසුකම් මොනවාද? මම මුලින් කිව්වා වගේ මම රජයේ පාසල් ගුරුවරයෙකු උසස් පෙළ ජීව විද්‍යාව විෂය අදටත් මම උගන්වන රජයේ පාසලක. ඒ වගේම මම මූලික උපාධියක් කරලා තියෙනවා BSc එකක්, විද්‍යාවිද්‍ය විශේෂ උපාධියක්, ඒ වගේම මාස්ටර් එකක් කරලා තියෙනවා, පශ්චාත් උපාධියක් කරලා තියෙනවා. ඉතින් මගේ අධ්‍යාපන සුසුකම් ගත්තොත් ඒ විදිහයි. ඒ වගේම මම දැනට වසර කිහිපයක්ම උසස් පෙළ ජීව විද්‍යාව විෂය උගන්වලා ඒ ගත්ත අත්දැකීම් පළපුරුද්දත් එක්ක තමයි මම මේ විෂය ක්‍රමවත් විදිහට ක්‍රමවත් රටාවකට සැලසුම් කරලා තියෙන්නේ. නමුත් අපි දකින දෙයක් තමයි වර්තමානයේදී රැල්ලට පන්ති ගිහිල්ලා අවසානයේ දුර්වල සාමර්ථ්‍ය ලබා ගන්න ළමයි අපි දකිනවා. ඔව් ඇත්තටම දැන් ගත්තම ටියුෂන් එක මේ හරි වෙනස් තැනකට ගිහිල්ලානේ තියෙන්නේ. ඒ නිසා ඕනම පුජ්‍යලයකට පන්තියක් කරන්න පුළුවන්, විෂයක් උගන්වන්න පුළුවන් වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒක තුල දරුවා දන්නේ නැහැ මොන ගුරුවරයාගේද සුසුකම් තියෙන්නේ, මොන ගුරුවරයාගේ ප්‍රතිඵල තියෙන්නේ. ඒක ඇත්තටම දරුවා රැවටෙනවා මුලින්. ඒකත් එක්ක සමහරලාට අවුරුදු දෙකක් ගියාට පස්සේ විභාගෙ කිට්ටු වෙනකොට තමයි Tamanට එක්සෑම් එක කරගන්න බෑ කියලා තේරෙන්නේ. ඒ නිසා දරුවොත් එක පැත්තකින් මේ කියන මීඩියා කැම්පේන් වලට ඒවට අහු වෙලා සමහරලාට විෂය අමතක කරලා ගුරුවරයෝ පස්සේ යන සිද්ධියක් තමයි තියෙන්නේ. ඒතරම් කෙටියෙන්ම ගත්තොත් එහෙම අර විෂය අදහනවා වෙනුවට ගුරුවරයෙක් අදහන ලෙවල් එකට ගිහිලා තියෙන්නේ. ඉතින් එතනදී දරුවට විෂය හරියට ධාරණය කරගන්න බෑ. විෂය හරියට තර්කානුකූලව ඉගෙන ගන්න බෑ. විෂය තුල ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සමහර අර රංගපාන දේවල් වලට එහෙම නැත්නම් ප්‍රතිරූප නිර්මාණය කරන දේවල් වලට රැවටෙන්න එපා. ඒ තුල අන්තර්ගතය බලන්න, විෂය අන්තර්ගතය පමණක් හඹාගෙන යන්න. එහෙම නැතුව කෙනෙක් නිර්මාණය කරන ප්‍රතිරූපයකට රැවටිලා ඔයාගේ අනාගතේම ඒ ඔස්සේ පාව දෙන්න එපා. තවදුරටත් මේක පැහැදිලි කරනවා නම් ගොඩක් වෙලාවට ඔය මුලින් පටන් ගන්නකොට තියෙන සුන්දරත්වය ක්ලාස් එක අවසන් වෙනකොට නෑනේ. ඒ නිසා සමහර වෙලාවට ළමයෙක්ට සිලබස් එක කව වෙන්නේ නෑ. සමහරවිට පේපර් එකක් හරියට කෙරෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකත් එක්ක ජනප්‍රිය පන්ති වලට ගිහිල්ලා අවසානයේදී ඒ දරුවෝ නැවතිලා තියෙන්නේ අපේ පන්ති වලින්. ඇත්තටම අපි ළඟට එනකොට දරුවන්ට පේපර් එකක් ලියා ගන්න බෑ, රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න බෑ, MCQ එකට උත්තරයක් හොයා ගන්න බෑ. ඉතින් ඒ මට්ටමේදී තමයි අපේ දරුවෝ මුණ ගැහෙන්නේ. ඇත්තටම මේක ගත්තොත් එහෙම ඒක ජීව විද්‍යාව විෂය තුල තියෙන්නේ බොහොම ශෝක ජනක තත්ත්වයක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. කොච්චර ශෝක ජනකද කිව්වොත් පහුගිය වසරේ විතරක් ජීව විද්‍යාව අසමත් දරුවන් ගණන 17000කට වැඩි. ඔව් ඇත්තටම ඒක අපිට අපි ලැජ්ජ වෙන්න ඕනේ ඒ කාරණේට. මොකද ජීව විද්‍යාව කියන්නේ උසස් පෙළ බයෝ කරන ළමයිගේ ප්‍රධාන විෂයනේ. ඒතර මේක තුල තියෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන අර ලොකු තර්ක ගොඩනගලා ගණන් හදන ගැටලුමේ තත්ත්වයක් නෙවෙයි. තර්කානුකූලව ඉගෙනගෙන විෂය මතක තියාගෙන විෂය පෙළ ගස්සලා විභාගෙට ලියන්නනේ. ඒක තුල 17000ක් කියන්නේ 56000ක් විතර එක්සෑම් ලිව්වම 17000ක් ෆේල් වෙනවා. ඒ කියන්නේ ජීව විද්‍යාව සෑම ළමයි ආසන්න වශයෙන් ළමයි 3 දෙනෙක් A level කරනකොට එක්කෙනෙක් ජීව විද්‍යාව ෆේල් වෙලා. ඉතින් ඒක අපි වගකීම බාර ගන්න ඕනේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ මෙහෙම ප්‍රතිඵලයක් ලංකාව තුල තියෙන එක ගැන. නගරයක ප්‍රධාන විෂයක් තුල ප්‍රතිඵල කඩා වැටීමට වග කියන්න ඕනේ නගරේ ඉන්න ප්‍රධානම ගුරුවරු. එතනදී සමහරලාට රිසර්ච් ආවට පස්සේ AB සාමාර්ථ ටික ඔක්කොම රිසර්ච් ෂීට් එකක් ගහලා බෙදනවා. නමුත් ඒ ගුරුවරයාගෙන් වෙන්න පුළුවන් F සාමාර්ථ ප්‍රමාණය අසමත් ළමයි සංඛ්‍යාවත් වැඩිම වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා නගරයක තියෙන ඒ අවුරුද්දේ තියෙන ඒ සාමාර්ථ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රිසර්ච් ෂීට් වල තියෙනවා. එතකොට ඒකත් ප්‍රශ්නයක්නේ. එහෙම වෙන්න පුළුවන්ද කියලා කවුරුත් මේ අසමත් වෙන තුනේ එකක් අසමත් වෙනවනේ. අසමත් වෙන තුනෙන් එකේ වගකීම ගන්න කවුරුත් නැහැ. සමත් වෙන ළමයිගේ වගකීම විතරයි. එයාලගේ අයිතිය විතරයි ගන්නෙ. අසමත් වෙන දරුවන්ගේ අයිතිය කාටවත්. මේ අසමත් වීම වළක්වන්න ජීව විද්‍යාව විෂය ළමයින්ට සමීප කරන්න මොන වගේ වැඩපිළිවෙලක්ද ඔබ කරන්නේ?
ඇත්තට මම මුලින්ම හඳුනාගත්ත දේ තමයි මේ ජීවවිද්‍යා විෂය ගොඩක් ළමයි සහ ගුරුවරුත් මේක දරුවන්ට දීලා තියෙන්නේ මේක කටපාඩම් කරන්න ඕන විෂයක් කියලා. මේක ජීවවිද්‍යාව කිසිම දෙයක් කටපාඩම් කරන්නේ නැහැ. බොහොම තර්කානුකූලව, නිර්වුල්ව, පැහැදිලිව ඉගෙනගෙන මතක තබා ගැනීමක් තමයි තියෙන්නේ. මේකේ ලස්සන ලොජික් එකක් තියෙන්නේ. හැම විෂය කොටසක්ම ගත්තොත් ලස්සන ලොජික් එකක් තියෙන්නේ. ඒ නිසා මම මුලින්ම බැලුවා මේක කොහොමද ළමයෙක්ට මතක හිටින්න උගන්වන්නේ කියලා. ඉතින් මම ඒකට කරපු දේ තමයි මම අර වෙනම පොඩි චිත්‍ර ක්‍රමයකට යනවා. ඒ වගේම සටහන් ක්‍රමයක් හදලා තියෙනවා. ඉතින් ඒ සටහනක් ලියපු ළමයෙක්ට විෂය පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. අංක 1. ඒ වගේම තමයි මේ විෂය කොටසකට අදාළව නිබන්ධන නිර්මාණය කරලා තියෙනවා. මේ නිබන්ධන වලදී ක්‍රමවත් රටාවකට නිබන්ධනය ආවරණය වීගෙන යනවා. පාස් පේපර් ටික කරනවා. හරි මොඩල් පේපර්ස් ටික කරනවා. ඒවත් එක්ක විෂය අමාරු නැහැ. හරි ජීවවිද්‍යා විෂය කියන්නේ ඇත්තටම ළමයෙක්ට පහසුවෙන් සමත් වෙන්න පුළුවන් විෂයක්. ඒකෙදි කටපාඩම් කිරීමෙන් තොරව විෂය ලස්සනට පිළිවෙලට මතක තියාගන්න පුළුවන් විදිහට ලස්සන නෝට් එකක් ලියලා පිළිවෙලට වැඩ ටික කරන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඔබ මේ කිව්ව සියල්ලම මහියංගන නගරයේ අලුතෙන් ආරම්භ වීමට නියමිත පන්තිවලටත් අදාළද? ඔව් ඇත්තටම මහියංගනේ අපි ක්‍රියාත්මක කරන්න යන්නේ මේ ජාතික තලයේ අත්දැකීමක් තමයි දරුවෙක්ට දෙන්න යන්නේ. එතනදී බොහොම ක්‍රමවත් රටාවකට නිර්මාණය කරපු නිබන්ධන පෙළක් එක්ක අපි ආරම්භ කරනවා 20/27 රිවිෂන් ක්ලාස් එක. A-level biology 20/27 රිවිෂන් ක්ලාස් එක. මේකට 2027 පළමු වර ලියන දරුවන්ට ඒ වගේම දෙවන වර තුන්වන වර ලියන ඕනම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. අපි මේ අගෝස්තු මාසයේදී වැඩේ ස්ටාර්ට් කරනවා. සඳුදා දවස් තමයි දාගෙන තියෙන්නේ. අගෝස්තු නිවාඩු පාසල් නිවාඩු දුන්නාට පස්සේ පළමු සතියේ සිට සඳුදා උදේ 8 සිට හවස 5 දක්වා අපි රිවිෂන් එක පටන් ගන්නවා. නැවුම් අත්දැකීමක් වෙයි, වෙනස් විදිහ අත්දැකීමක් වෙයි. දවසකට ලොකු වැඩ කොටසක් කෙරෙයි. ඉතින් ඇවිල්ලා බලන්න මේ ක්ලාස් එක අපි බොහොම ක්‍රමවත් රටාවකට යනවා. ඒ වගේම මේක නැවුම් අත්දැකීමක් දරුවෙක්ට. ඒ වගේම කොළඹ නුවර මහියංගනේ කියලා ඉවරලා ළමයිගේ වෙනසක් නැහැ. ළමයි බොහොම දක්ෂයෝ ඉන්නේ. අපිට දැන් මහනුවර පන්ති තුලත් හම්බ වෙනවා හොඳ රිසර්ච් දාන, රෑන්ක් දාන, මුල රෑන්ක් දාලා මෙඩිසින් යන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවෝ මේ සමහරලාවට යාලා ගත්තොත් එමේ යාලා ශිෂ්‍යත්ව පාසල ඇවිල්ලා තියෙන්නේ මේ මහියංගනේ වගේ ප්‍රදේශ වලින් තමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා දරුවන්ගේ හැකියාවන් බුද්ධිමට්ටම් නගරය අනුව වෙනස් වෙන්නේ නැහැ. ළමයෙක්ට ලැබෙන අත්දැකීම් සහ ලැබෙන ක්‍රමවේදයේ වෙනස තමයි තියෙන්නේ. ඒ නිසා මහියංගනේ දරුවන්ට ඒ උපරිම අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කිරීම තමයි අපි මේ කරන්න උත්සාහ කරන්නේ. ජීව විද්‍යාව හදාරන සහ හදාරන්න ඉන්න දරුවන්ට ගුරුවරයෙක් වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මේ කියන්න තියෙන යාලට අර ඩිජිටල් ප්‍රතිරූප වලට රැවටෙන්නේ නැතුව සැබෑ ගුරුවරයා සහ සැබෑ ඉගැන්වීම් රටාව තෝරගන්න. අපි ක්ලාස් වල ඇත්තටම මේ බැතිමතුන් නිර්මාණය කරන්නේ නැහැ. අපේ ක්ලාස් වලින් බිහි වෙන්නේ හොඳ බුද්ධිමතුන් පමණයි. ඒ වගේම දරුවෙක්ට හැකියාව තියෙන්න ඕන Tamanට නිවැරදි ගුරුවරයා සහ විෂය ගැනීම තෝරගන්න. එයාට පුළුවන් ක්ලාස් එකට ඇවිල්ලා දැන් අපි යෝජනා කරන්නේ අපේ ක්ලාස් එකට එන්න ඇවිල්ලා බලන්න දවසක් ඉඳලා බලන්න උදේ 8 ඉඳලා හවස 5 වෙනකොට ඔයාට වෙනසක් දැනෙයි. ඔයාට විෂය පුළුවන් වෙනවා කියලා හැඟීමක් දැනෙනවා නම් ක්ලාස් එකට එන්න. ඒ වගේම සැබෑ ප්‍රතිඵල විශ්වාස කරන්න ලොකු රිසල්ට් සීට් වල තියෙන ඒ සාමාර්ථ මෙච්චරයි කියන ඒවට රැවටෙන්න එපා. මහියංගන සහ ඒ අවට දරුවෙක්ට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණොත් එහෙම ඒක කරගන්නේ කොහොමද? මහියනේ දරුවෙක්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් 077 062 86 52 අංකයට දුරකථන ඇමතුමක් හෝ WhatsApp එකක් තියන්න. ඒකට රිප්ලයි කරනවා. ඒ වගේම අගෝස්තු මාසේ 10 වෙනිදා අගෝස්තු 10 එක්සෑම් පටන් ගන්නවා ලබන මාසේ අගෝස්තු 10 වෙනිදා එක්සෑම් පටන් ගන්න දිනේම 2026 එක්සෑම් පටන් ගන්න දිනේ අගෝස්තු 10ම අපි දාගෙන තිනවා 2027 රිවිෂන් එක පටන් ගන්න. ඉතින් 2027 රිවිෂන් එකට සහභාගී වෙන දරුවෙක්ට ආරාධනා කරනවා එන්න මහියංගනේ පැතුම් ආයතනෙට. මහියංගනේ පැතුම් ආයතනේ තියෙන්නේ ආයතනය සුවිශේෂයි. මගේ ක්ලාස් ආපු දරුවෙක්ගේම ආයතනයක් තමයි. ඔහු මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට. එතකොට මහියන පැතුම් ආයතනෙ තියෙන්නේ මහියංගනේ ඉඳලා බිබිල පාරේ පොඩි දුරක් යනකොට DFCC බැංකුවේ උඩුමහල. මහියන පැතුම් ආයතනෙට එන්න අගෝස්තු 10 2027 රිවිෂන් එක පටන් ගන්නවා. ඊට අමතරව 2028 සහ ඊට අමතරව ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන සියලු දරුවෝ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් 077 062 86 52 අංකයට WhatsApp පණිවිඩයක් හරි දුරකථන ඇමතුමක් හරි දෙන්න අපි ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනුවත් කරනවා.